අපි කතා කරන්න යන්නේ ප්‍රතිශත පාඩම ගැන. ඉතින් මේ ප්‍රතිශත පාඩම ගත්තාම ඔයගලන්ට තියෙනවා භාග සංඛ්‍යාවක් ප්‍රතිශතයක් කරන්න, ඊළඟට අනුපාතයක් ප්‍රතිශතයක් කරන්න, ඊළඟට දශමයක් ප්‍රතිශතයක් කරන්න. හරි. ඔය ආකාරයෙන් අපිට තියෙන ඔය කොටස් ටික ප්‍රතිශත බවටපත් කරන්න. ඒ වගේම අනිත් පැත්තකුත් තියෙනවා. ප්‍රතිශතයක් දුන්නාම භාගයක් කරන්න දිනවා. ප්‍රතිශතයක් දුන්නාම දශමයක් කරන්න. ප්‍රතිශතයක් දුන්නාම අනුපාතයක් කරන්න. හරි. වෙන මුලින්ම බලමු මොකද්ද මේ ප්‍රතිශතයක් කියන්නේ. ප්‍රතිශතයක් කියලා කියන්නේ අර අපි කතා කරමු ඕනම සංඛ්‍යාවක් 100ට ආකාරයෙන් පත් කරනවා. 100 තියෙන එක තමයි මේ තියෙන බිංදුව 2. එතකොට මුලින්ම බලමු එහෙනම් භාග සංඛ්‍යාවක් කොහොමද ප්‍රතිශතයක් බවට පත් කරන්නේ. දෙකෙන් එතකොට මේ හැම එකක්ම අපි හරවන්න 100 ට 100න් කියන්නේ. දෙකෙන් එක ගත්තොත් එහෙම අපිට මොනවද දෙකෙන් එක 50න් ගුණ කරනවා. 50න් ගුණ කරාම වටිනවා 2 වරක් 50 100යි. වරක් 50 50යි. 100න් 50යි. අන්න 100ට හැරෙවුවා. 100 කොටස් වල හරවන්නද? දැන් මේ කිලෝමීටර වල 100ට 50යි. 100ට 50. 100ට 50. 100ට 50. හතරෙන් 3. හරි. හතරෙන් 3 බලලා හින්දා 100ට හරව ගන්න. 100ට 4 ඒවා කීයද? 100ට 4 ඒවා 25. මේ 25න් ගුණ කරලා වෙන දෙනවා. දෙනවා 4 වරක් 25. 100යි 3 වරක් 25 75යි. අන්න එනවා. 100ට 75. 100ට 75. එකයි පහෙන් දෙක වගේ. හරි. එකයි පහෙන් දෙක. එතකොට මෙතනදී අපිට පුළුවන් මෙන්න මෙයාව මේ විදිහට මිශ්‍ර භාගය විෂම භාගය. මේක විෂම භාගය කරන්න කොහොමද? මේ තියෙනවනේ යට තියෙන හරය සංඛ්‍යා 5 එහෙමම ලියලා මේ දෙක ගුණ කරනවා දෙපැත්ත. ඒතර 5 ආක 5යි ඒකට 2 එකතු කරනවා 5යි 2යි 7යි. අන්න වටන 5න් 7යි කියන්නේ. අනේ 5න් 7 ඊට පස්සේ අපි 100 හරවමු. 100 5 20යි 20න් ගුණ කරනවා. දෙකත් 20න් ගුණ කරන්නේ. ඒතර 5 වරක් 100යි 107ක් 140. අන්න ළමයි එනවා 100න් 140. 100න් 140 කියන්නේ 100ට 140. 100ට 140. දැන් එකක් ගමු. මේ වගේක් වෙනවා. 300න් 9. 300න් 9. ඒක මේ ඔක්කොම ගත්තේ ගුණ කරලා. හැබැයි මෙතන තියෙන්නේ 300න් 9. 100ට වැඩි ඉලක්කම. එහෙනම් ඒ වගේ එකදී මේ බලන ගුණ කරලා ගන්න බෑ. එහෙනම් ඒක බෙදලා ගමු. දැන් උඩයට දෙන්නම මේක 3න් බෙදනවා නම් අපිට මේක 100ට හරව ගන්න පුළුවන්. එතකොට දෙන්නම 3න් බෙදන්න. 300 3න් බෙදුවහම මේක පුළුවන්. 300 9 මෙයක් 3න් බෙදන්න. මෙයක් 3න් බෙදන්න. එතකොට එනවා 9ට 3 3යි 300 3 100. අන්න 100න් 3යි. දැන් යට හැම එකම 100 දිනවනේ. වෙනවා 100. දැන් 100න් 3යි කියන්නේ 100ට 3යි. 100ට 3යි. මේ ආකාරයට අපිට පුළුවන් භාගය ඕනම භාගය ප්‍රතිශතයක් බවට පත් කරන්න. ඊළඟ කොටසේ අපි කතා කරනවා අනුපාතයක් දුන්නාම අනුපාතය කොහොමද ප්‍රතිශතයක් කරන්නේ? හරි. අනුපාතය ප්‍රතිශතයක් කරන්න යන්නේ දැන්. ගත්ත උදාහරණයක් විදිහට 1/94. 1/94. ඒතර 1/94 කියවම මේක අනුපාතය. හරි. ඒතර මේක මුලින්ම අපි එහෙනම් කරගන්න ඕන ලේසි භාගය ලෙස ගන්න. අනුපාතේ භාගයක් කරනකොට එතනදී මුල් පදේ කියන පළවෙනි පදේ උඩින් ලියනවා. දෙවෙනිවට දින පදේ යටින් ලියනවා. අන්න දැන් මේක න 4න් 1යි කියන්නේ. 1/4 දෙදේ 4න් 1යි. දැන් මෙන්න භාගය. භාගය ප්‍රතිශතයක් කරනවා මුලින් කියලා දෙන විදිහට. මේක බලන්න 104 ඒවා. හරි. ඒතකොට 104 ඒවා 25යිනේ. එහෙනම් ගුණ කරලා 25යි.
එතන හතර වරක් 25 100යි. වරක් 25 අන්න එනවා 100න් 25. 100ට හරවලා තියෙන්නේ. එහෙනම් 100න් 25 කියන්නේ 100ට 25 කියන්නේ. 100න් 25 කියන්නේ 100ට 25. දෙක අනු පහ. දෙක අනු පහ. දෙක අනු පහ කියවහම මේක භාගයක් කරමු නේ. මේ දෙක අපි ලියනවා උඩින් පහ ලියනවා යටින්. ඒතර පහෙන් දෙකයි කියලා එනවා. පහෙන් දෙක. මේක දැන් 100ට හරවන්න තියෙන ඉලක්ක. 100ට පහව බලන්න. 100ට පහව 20යි. ඒක 20ෙන් ගුණ කරනවා. ඒකට එනවා 5 වරක් 20 100යි. දෙවරක් 20 40යි කියලා. 100න් 40. එන 100ට හරවලා තියෙන්නේ. එහෙනම් 100ට 40. 100ට. හරි. මේ මෙන්න පුළුවන්. 7 අනු 4 කියන්නේ. 7 අනු 4. ඒකත් ඒ විදිහම දැන් පළවෙනි දින ඉලක්කම උඩින් ලියනවා 7යි. දෙවෙනි දින ඉලක්කම යටින් ලියනවා. 4න් 7. මේක දැන් පුළුවන් ඔයාලට ප්‍රතිශතයක් කරන්න. මේක අරන 100ට. 100ට 4 25යි. අයින් ගත්තා. මේකත් 25න් ගුණ කරන්නේ. එතකොට එනවා 4 25 100යි. 7 25 බලන්න. 7 25 175යි සමානයි. එතකොට 100ට 175යි. හරි. හරි. එතකොට අපි දැන් ඉගෙන ගත්තා භාගයක් ප්‍රතිශතයක් ගන්න කොහමද? අනුපාතයක් ප්‍රතිශතයක් ගන්න කොහොමද? ඊළඟ දැන් ඉගෙන ගන්න නම් දශම සංඛ්‍යා දුන්නොත් දශමය කොහොමද ප්‍රතිශතයක් කරන්නේ? එතකොට දශමය කරන්නකට ඔයාලට දැන් ඔයගොල්ලෝ ඇතුලේ දැන් දානවා මුලින්ම දශමය අපි භාගය ලෙස ලියනවා. හරි. මේ භාගය අපිට ගන්න පුළුවන්. භාගය ප්‍රතිශතයක් ගන්න ලේසි. නේද? උදාහරණයක් විදිහට ගමන් කරන්නේ 0.2යි. හරි. 0.2. 0.2 කියන දශමයක් කරාම 10න් 2යි. 0.2 දශමයක් 10න්. 10න් 2 පුළුවන් ප්‍රතිශතයක්. 100ට මේක 100ට හරවනවා. 100ට 10 10යි. එහෙනම් 10න් ගුණ ගන්න 10යි. 10 10 නුඹ වල දෙකම 10න්. එතකොට එනවා 10 10 100යි. 10 10 20. අන්න 100ට හැරවුණා 100න් 20යි. ඊළඟ 100 20. 100 20. ඉන්දේශම 1.5. දැන් මෙතන 10න් ලිව්වේ දශම ස්ථාන එකක් දෙන නිසා මෙතන දශම ස්ථාන දෙකක් තියෙනවා. එහෙනම් මේක ලියන්න අපි 100. ඒතර 100න් 15. 100න් 15. ඒ කියන්නේ මේ හැර වෙලාම තියෙන 100ට. 100න් 15 ලියන්නේ 115යි. 115. 1.37. 1.37 ප්‍රතිශතයක් කරනවා. මෙතන දශම ස්ථාන දෙකයි නිසා මේක නේද 100න් කියන්නේ. 100න් 137යි. 100න් 130. 100ට 130. නම් ගමනවා. 137යි 100ට. 100ට. හැමදේශෙම මතක තියාගන්න. ඔයයට හරය 100 බවට පත් කර ගන්න ඕන. ඊට පස්සේ මේ ගමනේ ප්‍රතිශතයක් විදියට. හරි. ඔන්න ආකාර තුන කරා. දශමයක් ප්‍රතිශතයක් කරා. අනුපාතයක් ප්‍රතිශතයක් කරා. භාගයක් ප්‍රතිශතයක්.